අපේ සහෝදරෙක් මට කියනවා සහෝදරයා කතාව නම් හරි ඒ උනාට වේගෙ මදි කිව්වා. ටිකක් වේගෙ මදි කිව්වා. මම ඔය වේගෙ කිව්වේ නෑ සහෝදරයා අපි සහෝදරුන්ගෙන් බලාපොරොත්තු වුණ ආණ්ඩුව ගත්තම මේට වැඩිය වේගෙන් හොරුවල්නයි කියලා. දඬුවම් දෙයි කියලා හිතුවා. බලනකොට එහෙම වේගයක් නෑනේ සහෝදරයා. මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුනේ සහෝදරයා කියලා කිව්වා. ඉතින් මම මේ කියන එක පිළිගන්න අය ඔතන ඇති මේ වේගෙ මදි කියලා හිතන අය මෙතනත් ඇති. ඉතින් මම ඒ සහෝදරයාට මේ දීපු උත්තරේ සහෝදරයා වේගයක් තියෙනවා. සහෝදරු හිතන වේගෙ නැති වෙන්න පුළුවන්. ආණ්ඩුකරණයේදී ඉතින් වේගය බලන්න ඕනේ අනතුරක් නොවි යන්න. දැන් ඔය තම තමන්ගේ වාහන උලත් වාහන ගත්තම 180ට 210ට තියනනේ මීටරේ. ඒ ගානට පා ගන්න නෑ නේද? පාරේ බතත්තේ බලන්න. හයිවේ එකට දැම්මම ටිකක් වේගය වැඩි වෙනවා. සාමාන්‍ය තැන එහෙම. ඉතින් ආණ්ඩුවත් මේ එහෙම තමයි. ගත්ත ගමන්ම 120ට පා ගන්න බෑ. එන්ජින් අලුත්නේ. ඉතින් ඒකින්ද පදම් කරලා තමයි යන්නේ. හැබැයි වේගයක් තියෙනවා. ওই වේගය වැඩි කරනවා මයි හයිවෙන් දැන් පස්සේ. ඇයි? මේ දේශපාලනයේ තව ශක්තිමත් වෙනවා. මේ දේශපාලන ගමන, දේශපාලන වාහනේ කියන එකේ රෝද හතරක් තියෙනවා නම් ලංකාවේ. එකක් ජනාධිපති ධූරයේ බලය ගැනීම. දෙක ආණ්ඩු බලය ගැනීම. තව රෝද දෙකක් සම්පූර්ණ නෑ මේ වෙනකොට. ඒ අනිත් එක තමයි පළාත් පාලන ආයතන. අනිත් එක පළාත් සභා. ඔය හතරම මේ කාලේ නිල් පාට කොළ පාට කඳවුර සතු කරගෙන තමයි කට්ටිය වැඩ කරේ. අපි තාම දෙකයි සම්පූර්ණ කරන් තියෙන්නේ. දෙකෙන් තුන්වෙනි එක සම්පූර්ණ වෙනවා මයි 6 වෙනිදාන් පස්සේ. එතකොට ටිකක් හයියෙන් පාදනවා. වේගෙ ටිකක් වැඩි කරනවා. එහෙනම් දැනට යන්නේ අපි අවශ්‍ය වේගෙන් යන්නේ. අවශ්‍ය වේගයක් කියලා ගණනය කරලා තියෙනවා අපේ ක්‍රමයෙන්. ඒ වේගෙට තමයි දැන් පාදන්නේ. මේ වේගෙ මදි කියන්නත් හේතු නැහැ කියලායි මම හිතන්නේ. මේ මාස 60කට නෙමෙයි දුන්නේ. මාස 60න් අපි තාම ගෙවලා තියෙන්නේ මාස 4යි. මේ මාස 4ෙත් ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. ඒකත් මම කියන්නම්. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් ওই වේගෙන් පාගපු කට්ටියට වෙච්ච දේත් අපේ අය තේරුම් ගන්න ඕනේ. මොන දැන් මෛත්‍රී පාලට ආණ්ඩුවක් ආවා 2015. යහපාලනේ බෝඩ් එක දාලා වාහනේ ස්ටාර්ට් කරා. කට්ටිය කිව්වා ටිකක් වේගෙන් යන් කියලා. මෛත්‍රී වේගෙන් ගියා පෑගුවා. ñක් ගාලා හැප්පුණා රනිල් පැත්තකට විසි වුණා. දින 52 ආණ්ඩුව ආවා. ආණ්ඩුව සුන් රටේ බලාපොරොත්තු සුන්. මිනිස්සුගේ බලාපොරොත්තුනේ සුන්නුනේ. දැන් රනිල් හොයා ගන්නත් නැහැ මෛත්‍රී හොයා ගන්නත් නැහැ. ඊට පස්සේ ගෝඨාබේට වාහනේ මාරු කරා. ගෝඨාබේ වාහනේ නැග්ගට පස්සේ කට්ටිය කිව්වා පා ගන්නකො වේගෙන් කියලා. පෑගුවා වේගෙන්. පෝර ටිකක් නැති කරා. තෙල් අර්බුදෙත් ආවා. ආර්ථික අර්බුදෙත් ආවා. ටැංක් ගොඩක හැප්පුණා. වේගය වැඩි වෙච්ච එක කොච්චරද කිව්වොත් ගෝඨාබේ ගුවන් යානයකට නැග්ග වේගෙන්ම ගිහිල්ලා මාලදිවයිනේ බැස්සා. අයියා ගිහිල්ලා ඔයද තිරුකුණාමලේ නැවතුණා. වේගෙන් ආණ්ඩුව සුන් සෞභාග්‍ය දැක්මත් සුන් රටම බංකොලො. දැන් ඔබ අපි වාහනේට නග්ගලා කියනවා වේගෙන් යන් කියලා. අපිට වේගෙන් යන් කියලා. අපි අදාළ වේගෙන් යන්. අවශ්‍ය තැන පාගමු. අවශ්‍ය තැන ස්ලෝ කරමු. එහෙම අවශ්‍යයි. නැතුව මේක යන්න බෑ. ඒක දේශපාලනෙත් මම හිතන්නේ කවුරුත් තේරුම් ගන්න කියලා මේ කියන්නේ. තාම රෝද හතර දේශපාලනික රෝද හතර හයි වෙලත් නැහැ. ඉතින් අදාළ වේගෙන් යනවා. ඉන්දර වේගෙ තියෙනවා මේ මං කියන්නේ. අපරාධ වලට දඬුවම් ගත්තත් දැනටත් හිටපු ඇමතිවරු 3ක් ඇතුලේ. පොලිස්පති කෙනෙක් ඇතුලේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්නම් ওই ඇමති 3ම දැන් එළියේ. ওই පොලිස්පතිත් එළියේ. අර 3ම ඇතුලට දානකොට යම් කට්ටිය අපරාධ කරපු අය ටික හරි අඩු වෙයිද නැද්ද? බය වෙයිද නැද්ද? බය වෙනවා. හැදෙනවා. ඉතින් වේගෙ තියෙනවා. සමහර වේගයන් තියෙන ජනාධිපතිතුමාට අපිට ඕන විදිහට වේගෙ බෑ. දැන් ඔය JR ගේ වේගෙ කොහොම? JRට හම්බුණා 6න් 5 බලයක්. නීතිය පැත්තක දැම්මා. දේශපාලන බලය ඔලුවට ගත්තා. 80 ජුලි වර්ජනයක් ආවා. ලක්ෂයක් දොට්ට දැම්මා. 83 කළු ජූලියක් හැදුවා. යාපනයේ පුස්තකාලේ ගිනි තිව්වා. මේ බදුල්ල ගිනි ගත්තා. ඒ කෝලාහල විසින් උතුරේ බෙදුම් වාදීන්ට සමහරුන්ට ශක්තියක් දුන්නා. අපේ පක්ෂ තහනම් කරා. ඉන්දු ලංකා ගිවිසුම් ගැහුවා. ඉන්දියන් හමුදාව ගොඩ බැස්සෙව්වා. ඒකට විරුද්ධව අරගල ආවා. අපේ 60000ක් විනාශ කරා. මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාට ගහලා කාණු දිග ඇදගෙන ගියා. ගැටබේ පන්සල වටේ කටුකම්බි ගැහුවා. හරි. විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා. 6න් 5 බලේ දීපු වදේ. බලේ පාවිච්චි කරේ වැරදි විදියට.
ආවා මහින්ද රාජපක්ෂට 3-2 බලයක්. පොන්සේකා මහත්තයා රෑ රාත්‍රියේ ගිහිල්ලා කුදලාගෙන ගිහිල්ලා දැම්මා ඇතුළට. නීතිය පාවිච්චි කරපු විදිය. රාජ්‍ය මුදල් හිතු විදියට පාවිච්චි කරා. අම්මා අප්පගේ සොහොන් හදන්නත් රජයේ මුදල් පාවිච්චි කරා. ඔබත් බලාපොරොත්තු වෙනවද අපිට 3-2ක් දීලා ආන්දර සහෝදරයාගෙනුත් එහෙම ගන්න. ආන්දර සහෝදරයා කරන්නේත් නැහැ. ඔබත් දන්නවා ඔබ එහෙම කරන්න දුන්නෙත් නැහැ. එහෙනම් අපිට මේ 3-2ක් දුන්නා. ඇයි 3-2කින් වැඩ කරගන්නේ නැත්තේ කියලා ඇහුවම 3-2කින් කරන්න ඕන වැඩ කරනවා. අර විදියට හැසිරීමක් පීඩාවටපත් වෙලා ඒව තමයි මේ ප්‍රතික්ෂේප කරේ. හැබැයි මේවා කරගෙන යනකොට දැන් අපි උඩින් දේශපාලනය කරාට යට තාම ඔක්කොම හැදිලා නැහැ. දැන් සමහරව අපිට කතා කරන සහෝදරයා වැඩක් නැහැ. අතන මෙහෙම දුර්වලයි. අතනින් ඉල්ලනවා සල්ලි. අතන වැඩක් කරගන්න බෑ. ඔව් දන්නවා. එක දවසෙන් කරන්න බෑ. මේක පිළිකාවක් වගේ පැතිරිලා. ක්‍රමානුකූලව තමයි සමහර ඒවා කරන්නේ. සමහර මේ වේරිච්ච ගස් නවන්නත් හරි අමාරුයි. ඒවා ටික ක්‍රමානු. දැන් හැමෝම කැමති වෙනසට. වෙනසට කැමති බොහෝ දෙනෙක් කැමති කොහොමද දන්නවද? Taman වෙනස් වෙන්නේ නැතුව අනික් කට්ටිය වෙනස් කරන්න ඕනේ. අපි කියන්නේ ජනාධිපතිගේ ඉඳන් මගේ ඉඳන් අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. ඔය හිතන රටා ගන්න නම්. Tamanගේ ආයතනෙ වෙනස් කරන්න කැමති නැහැ. ඉතින් එහෙම බෑනේ කරන්න. එහෙනම් අපිටත් කරන්නේ පරණ දේශපාලනය කරන්න වෙන්නේ. එහෙනම් දැන් මේවා දැන් අපි කරන්න ඕනේ බලයේ තිබුණාට ජනතාවටත් අවබෝධයක් දීලා එකඟතාවයක් පුළුවන් උපරිමයෙන්ම හදාගෙනයි වෙනස් කරන්න ඕනේ. නවන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ ආණ්ඩුවත් අර ඇක්සිඩන්ට් වෙනවා. එහෙනම් ටිකක් මේක පරිස්සමට තමයි පදින්නේ. ඒ කාරණා ටික එහෙම. එතකොට මේ ආණ්ඩුව වේගයක් සහ වැඩක් කරලා තියෙනවා කියන එක පැහැදිලි වෙන්නේ මම ඒ ටික කිව්වා.